තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දළුවෝ ඔබලාගේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා කියලා විදේශගත සියලුම දරුවන්ට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් දරුවනේ ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකකින් මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් මම විශේෂ කාරණාවක් කියන්න මම මේ සූදානම් වුණේ. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා වරන් සහ දෝෂ පරීක්ෂාව නැවත කවදද තියෙන්නේ කියලා. ඉතින් වරන් සහ දෝෂ පරීක්ෂාව දරුවනේ 2025 පෙබරවාරි මාසේ 18 වෙනි බදාදා දින උදේ 8:00 වෙනකොට දේවස්ථානයේදී පැවැත්වෙනවා. ඉතින් කැමති දරුවෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔබලට තියෙන්නේ වරමක්ද දෝෂයක්ද යන්න කියන එක ඔයාලට පරීක්ෂා කරගන්න පුළුවන්. එතකොට දරුවනේ ඔයාලට සම්බන්ධ වෙන මගේ දුරකථන අංකයට ඇමතුමක් හෝ WhatsApp මාර්ගයෙන් මාව සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ දුරකථන අංකය නම් 077 547 94 09. ඒ වගේම ඊමෝ හරහත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් සන්තෝසයි සතුටුයි. ඉතින් ගොඩ කාලයකට පස්සේ දරුවන්ගේ වැඩ කටයුතුත් එක්ක තියෙන තව එසේම දරුවන්ගේ ගොඩක් වැඩ කටයුතු සාර්ථක වෙච්ච දරුවෝ තියෙනවා. මම ඉදිරියේදී නොබෝ කාලෙකින් ඒව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉස්සරහට ජීවිතේ ලොකු පෙරලියක් පිනත් එක්ක බලවත් වීම මත සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක මම දැනට හිතාගෙන ඉන්නවා ඉදිරිය තුලදී එක එක විස්තරාත්මකව ඔයාලට වරම්වල ස්වභාවයන් ඒතන දෙවි දේවතාවුන් වහන්සේලා ගැන වගේ දේවල් පැහැදිලි කරන්න ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා මගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලුවක් තියෙනවා නම් දුරකථන ඇමතුමක් ලබා දීලා මාව සම්බන්ධ කරගන්න. එතේම විදේශගත දරුවනොත් අත්තට මතක් කරන්න ඕන ගොඩාක් ලොකු හයියක් දෙනවා. මගේ දෙවොල සාදා ගන්න විශේෂයෙන් මතක් කරන්න ඕන විදේශගතව සිටින අපේ ඉතාලියේ සිටින මල්කාන්ති අම්මා ඉතාලියේ ඉන්න. ඉතින් ගොඩාක් දුරට මට උදව් උපකාර කරනවා මගේ දේවල් හදාගන්න. ඒ වගේම අපේ ලෙබනන් වල ඉන්න එතකොට අපේ ඇමරිකාවේ ඒ වගේ ළමයි උදව් කරනවා. ඉතින් ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් කියලා මම මේක අවස්ථාවක් කරනවා. ඉතින් 18 තමයි වරන් සහ දෝෂ පරීක්ෂාව තියෙන්නේ. කැමති දරුවෝ පැමිණෙන්න. ඔබට තියෙන්නේ වරමක්ද දෝෂයක්ද කියන එක පරීක්ෂා කරගන්න. එහෙනම් සියලු දරුවන්ට තෙරුවන් සරණයි. උතුම් වූ සර්බ සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාද රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.